කටේ හොඳේ. අද පොය දවසක්. පන්සල පුරාම සිල් සමාදන් වුණ පුංචි දරුවෝ. විවේක වෙලාව ලැබුණාම සමහරු වැලි සෙල්ලම් කරනවා, තවත් සමහරු දුවපැන ඇවිදිනවා, තව සමහරු ගස් උඩ නැගලා හැමෝම සතුටින් hina වෙනවා. හැබැයි මේ හැමෝම අස්සේ මම දැක්ක හරිම නිහඬ, ඒ වගේම හරිම පින් පාට දරුවෙක්. 3 වසරේ ඉගෙන ගන්න මේ දියණිය අනිත් අය සෙල්ලම් කරද්දි තනියම බෝමලු අතු ගන්නවා. පහන් වැටවල් පිරිසිදු කරනවා. මල් ආසන මත පරමල් අස් කරනවා. මම ඇහුවා ඇයි දුවේ සෙල්ලම් කරන්නේ නැත්තේ කියලා. මම සෙල්ලම් කරන්න ආස නැහැ කියලා ඇය කිව්වත් ඇයගේ ඇස් දෙක මට කිව්වේ වෙන කතාවක්. එයාට යාළුවොත් නෑලු. මේ පුංචි කෙල්ල එයාගේ ලස්සන හිතින් මුළු පන්සල් මළුවම පිරිසිදු කරා. ඉතින් අනිත් ළමයි සෙල්ලම් කරද්දි මේ ළමයා ඊටාම හොඳ වැඩක් කරන නිසා මට ඒ ළමයාට ආදරයක්, දරු සෙනෙහසක් ඇති වුණා.